අපි අද බලමු මේ වගේ රස චිකන් කොත්තුවක් හදාගන්න කොහොමද කියලා. අපිට මේ ටික ඕන කරන කොත්තු හදාගන්න ලීක්ස් ඕන. ඊට පස්සේ කැරට් ඕන. පාරපිංචා, ලූණු, කොච්චි තමයි මම අරගෙන තින්නේ. අපිට මේ බඩු ටික ඕන වෙනවා කොත්තු හදාගන්න. මේ විදිහට ලීක්ස් කොටි කපා ගන්න ඕන. කොළ පාට ලීක්ස් පාට් එක තමයි අපි වැඩියෙන් යොදාගන්නේ. මේ විදිහට ලූණු ටික කපා ගන්න ඕන ස්ලයිස් විදිහට. අපි කැරට් ගාගද්දී මේ වගේ ග්‍රේඩ් එකක් අරන් මේ විදිහට ගා ගන්න ඕන. නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් විදිහට ලියා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි මේ වඩු ටික ලියාගෙන තියාගන්න ඕන. කොත්තු හදාගන්න. දැන් පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ රත් වුණාට පස්සේ සුදු ලුණු ඉඟුරු දාලා තෙම්පර අඩු කරගන්න ඕන. මද ගින්නේ වැඩි අඩු වෙන්නේ නැති වෙන රන්වන් පාට වෙන තෙක් තෙම්පර අඩු කරගන්න ඕන. ඊට පස්සේ මම නම් මුලින්ම කැරට් ටික එකතු කරගන්නවා. ඕගොල්ලන්ට ඕන නම් කැරට් වලට බිත්තර ටික මුලින්ම මෙයා කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණු දාගන්නවා. පාරපිංචා ඇඩ් කරනවා. ඊට කොච්චි ටික දානවා. ඊට පස්සේ මේ ටික මැල වෙනකන් ටෙම්පරේචර් අඩු කරගන්න ඕන. මම නම් මේ ටික මේ ගානට මැලුණාට පස්සේ බිත්තර දෙකක් එකතු කරනවා. ඕගොල්ලන්ට ඕන නම් බිත්තර ටික කලින් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකට කැමිස් ලුණු ඊට පස්සේ ගම්බිරිස් ඒවා එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ ටික මිශ්‍ර වුණාට පස්සේ අපි ඒකට කොත්තු ටික ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ ඒක හොඳින් කවලම් කරගන්න ඕන. මම මේක හදන්නේ කිසිම රසකාරකයක් සුප් කෑට කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මේක කවලම් කරලා පස්සේ චිකන් ටික එකතු කරගන්න ඕන. මම නම් ෆ්‍රයි කරලා තමයි අරන් තින්නේ. ඕගලන්ට ඕන නම් තම්බලා ඉරලා ගන්නත් පුළුවන්. මම අරන් තින්නේ ෆ්‍රයි කරලා. ඕගලන්ට කැමති විදිහට චිකන් ටික ගන්න පුළුවන්. ආඩේ විදිහට හදනවා නම් දැන් චිකන් ග්‍රේවි එකතු කරන්න ඕන. මම නම් චිකන් ග්‍රේවි එකතු කරන්නේ නැහැ. නෝමල් තමයි හදන්නේ. ඊට පස්සේ ඒකට මම සෝස් ටොමැටෝ සෝස් ටික එකතු කරනවා. කොට්ටේ රස අඩි කරන සෝයා සෝස් ඇඩ් කරගන්න පුළුවන්. මම නම් මේ රස දැම්මේ නැහැ. ඔයගොල්ලෝ සැරට ගන්නවා තව සැර එකතු කරගන්න පුළුවන්. තව කොච්චි ගම්බිරි ඩයිනිස් එකක් ඕන නම් ඇඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති තරම් විදිහට. ඊට පස්සේ මම ඒකට ලීක්ස් ටිකක් ඇදා ගන්නවා. දාලා ලීක්ස් ටිකක් හොඳට කවලම් කරගන්නවා. ටිකක් මේ වෙතන ගණන් ගන්න බව පළවෙනි වීඩියෝ එකේ පොඩි අඩුපාඩු ඇති ඒ අඩුපාඩු තියෙනවා මට කියන්න මම ඊළඟ වීඩියෝ එකේ හදාගෙන මොන වීඩියෝ එකක් දාන්නම් ඔයගලන්ට. මේ වීඩියෝ එක අනිත් අය වන්නත් ෂෙයා කරන්න. මේ දින්නේ මම අද කොත්තුවේ ෆයිනල් ලුක් එක. ඔයගොල්ලෝ මේ වගේ රස කොත්තුවක් හදාගන්න ඕන නම් මේ වගේ හදාගන්න. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.